සින්දුවේ තේරුම මම ඔයගලන්ට මෙහෙම විස්තර කරනවා. ඔයගලන් දන්නා ඉන්නවා දන්නේ ටික දෙනෙක් විතරයි දන්නේ. හැමෝම දන්නේ නැතුව ඇති. මාස් ඔඩියන්ස් එක වැළඳ ගන්න සංගීතයේ මේ මිනිස්සු අහන සංගීතය මේක තව රීච් වෙන්න ඕන පිරිසක් ඉන්නවා ලංකාවේ. මේ සින්දු මේ තේරුම් හරියට දන්නේ නැතුව මිනිස්සු මැරලා යනවා. මේ සින්දු දැනගෙන වැරෙන්න ඕනේ මේවා. ඉතින් ඒකටයි මේ වගේ මේ try එක. So we'll see. මේ සින්දුව ඔයගොල්ලන් අහලා තියෙනවා නම් මේක එන්නේ දුවේ සින්දුව චරිත අතලගේ මේක එයාගේ සින්දුවක් එක මේකේ අර ලිරිකලි පැත්තට මම ගොඩක්ම බලන්නේ මේකේ මේ කාටවත් මේක කැච්චුම් නැති තැනක් තියෙනවා. මොකද මම දන්නවා මේකේ මේ සින්දුවේ අහන්නේ ගොඩක් මියුසික් එකට තමයි හැමෝම අහන්නේ. මියුසික් එකට ඇහුවට මේක ඇත්තට මීන් එක කොහමද? දැන් ක්‍රියේෂන් එකක් කරනකොට දැන් පරණ සින්දු උනත් බලනකොට මිනිස්සු අවුරුදු දශක ගානක් අවුරුදු ගානක් ගියාට පස්සේ තමයි හරියට මේවල ඒකේ තේරුම ගන්න. chat gpt දාලා ඉවල්ලා අපි ග්‍රැමර් හොයන්න බෑ. මම කියන එක සෙට්නේ. ඉතින් ඒක භාෂාව ගැන දන්න මිනිස්සු දන්න ඕනේ. වෙන අප්‍රංශයක් එච්චර තාම ඩෙවලොප් වෙලා නැතුව ඇති. ඉස්සරහට ඩෙවලොප් වුණොත් එලකිරි. ඔරිජිනල් සෝන් එක චරිතක විතරයි. මේක ෆීචර් කරනවා කුවේණීගේ මේ මානසික බෝන් මානසික YouTube එකේදී බලන්න. ඒ කුවේණී කොන්සර්ට් එකේ සිනමැටික් වීඩියෝ එකක් තියෙනවා. ඒ පොඩි කැලලක් තියෙන්නේ විනාඩි 11ක් වගේ. එක්ස්ට්‍රීම් ලෙවල් එක. ඒ කියන්නේ ඒකේ මියුසික් පැත්ත බැලුවම ඒ මන් දන්න එක ඒකට සහභාගී වුණ සංගීතමය වාදකයෝ ආයි එක්ස්පර්ට් ළම තමයි ඉන්නේ. ඒක බලනකොට තේරෙනවා ඒක මාරයි. ඒ වගේ තැනක ඉඳන් බලන chance කියලා අපි දැන් ෆෝන් එකේ headset එකක් දාගෙන ඉවල සින්දුවක් අහන්න. අපි සද්ද නැති වෙලා සින්දු විතරක් අහනවා. අන්න ඒ වගේ ෆීල් එකක් දෙන්නේ මේක sit down concert එක. ඉතින් මම දැක්කේ මම හිතන්නේ ඔය අර කේමදාස මාස්ටර් එහෙම කරපු ඒ කාලේ වගේ දේවල් කරලා දිනුවා. සාප්‍රසංගය ඊට පස්සේ ඉටරත්නායක ඒ වගේ කරපු දැන් කාලේ වල කරන ඩයල් එකට ඉන්නේ ඉන්ඩෝ චරිත තමයි. ඒක මාර ලොකු ඒක වැඩ. දේශ දීපංකරේ පේන තෙක්මානී වාලුකාවේ දෙවි කාසි හොයනා නගේ පුංචි පැටවුන් නුඹේ නැද්ද සිහිපත් උනේ උණ්ඩ උඹමයියාගේ කාසි පොදි නම් නොවේ. මේක පටන් ගන්න සින්දුව සමාවයන් දුවේ මින් මතුවට වෙන්නේ නැති. මේ තාත්තා කෙනෙක් දුවට කියන්නේ සමාවයන් තමයි. ඇයි මේ කියන එක තමයි සමහර විට සින්දු අහන කාටවත් මේක මීනින් එක හොයන්න එච්චර මේ වෙන්නේ නැහැ. මේක මොකක්ද හේතුව කියලා. දේශ දීපංකරේ කියන්නේ මේක ඒ කියන්නේ රටින් පිට ඉන්නේ මේ නගේ කියන්නේ නංගි කියලා කතා කරනෝනේ. සමහර අය බැඳලා බඳින්න කලිනුත් ඉවල නංගි කියලා කතා කරන්නේ. බැඳලා පස්සෙත් ඉවල නංගි කියලා ඉවල කතා කරනවා. නංගි කියලා වයිෆ්ට කතා කරනෝනේ. වාලුකාවේ දෙවි කාසි හොයනා නගේ කියන්නේ එයා පිට රටක ගිහ වැඩි හරියක් ලංකාවේ යන්නේ ගෘහසේවය. ඉතින් එහෙම ගියපු එක්කෙනෙක්ගේ මේ පවුලක කතාවක් මේක. ඉතින් මේ තාත්තා තමයි මේ කතාවේ කතාව කියන්නේ. ඉතින් පුංචි පැටවුන් නුඹේ නැද්ද සිහිපත් උනේ උන්ට උඹමයියාගේ කාසි පොදි නම් නොවේ. මාර වචන මට මං හිතන්නේ චරිතේ ගොඩක් සින්දු ලියන්නේ මේ චරිතගේ මාමා තමයි ලියන්නේ මේ පර්ෆෙක්ට් මේ වචන මාර ලස්සනයි වචන ඇත්තටම. ඒ ගලපලා තියෙන විදිය මාර ලස්සනයි. පුංචි පැටවුන් නුඹේ නැද්ද සිහිපත් උනේ උන්ට උඹමයියාගේ කාසි පොදි නම් නොවේ. අම්මා යන්නේ පිටරට සල්ලි හොයන්න. ඒ වුණාට පොඩි ළමයිට පොඩි අයට ඒ සල්ලි වල කොපමණ වුණත් වටිනවම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව නෙවෙයි වටින්නේ. අම්මත් එක්ක ඉන්න තියෙනවා නම් තමයි ඒගොල්ලන් කැමති. ඉතින් මේ වගේ කතාව මේ වගේ අනන්තවත් කතා ඇති. මේ වගේ මේක සින්දුවකින් එන කතාව විතරයි. මේ චරිතරම් එක ස්ටෝරි එකක් වෙන්න පුළුවන්. සමහරවිට මේක ඇත්ත ස්ටෝරි එකක් වෙන්න පුළුවන්. ඇත්ත ස්ටෝරි ගොඩක් චරිතක සින්දු තියෙන්නේ මේ ට්‍රූ ස්ටෝරි බේස් වෙච්ච එක තමයි. මේක සමහර විට මොකක් හරි වෙනේකින් ක්‍රියේට් කරපු එකක් වෙන්න හරි ලියපුගෙන හැම වුණත් මේ වගේ ස්ටෝරි වෙනවා. ඔයගලන්ට නිවුස් වල වුණා සෑහෙන්න අහන්න පුළුවන්. ඉතින් මේ මොකද්ද ඇත්තට මේවල මේ ස්ටෝරි කියලා ඉවල දැනගන්න.
සමාවයන්දුවේ මින්මතුවට වෙන්නේ නැති. ආයේ කවදාකවත් මේක මගෙන් වෙන්නේ නැහැ කියලා මේ තාත්තා ඉල්ලනවා. මොකද මේ තාත්තා එහෙම කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ උනේ. රැයට තුරුලේ නුඹේ නිින්ද ගියා පැටව. මට බය හැංගිලා නිදිවරා සෝදු. දුවලා තාත්තට ආදරේ තමයි. ඒ උනට අම්මට ආදරේ. මොකද ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලෝ ලොකු වෙනකන් ඒගොල්ලන් යම් ඒජ් එකට වෙනකන් ඒගොල්ලන්ගේ පර්සනල් දේවල් හැමදේම බැක් කරන්නේ අම්මා තමයි. රැයට තුරුලේ නුඹේ නිින්ද ගියා පැටව. මේ ඉස්සර ඔයාගේ තුරුලේ තමයි මේ ළමයි ටික නිදාගත්තේ. දැන් මට බය හැංගිලා ඒවල නිදිවරා සෝදුකින් කියන්නේ නිදා ගන්න නැතුව ඇහැරලා මේගොල්ලන් දුකින් ඉන්නවා ඇහැරලා. පොඩි උන් ගෙයි දමා උන්ගේ අප්පත් මෙදා රහ මෙරේ කිමිදිලා උන්ට අතවර කළා. තාත්තා බීලා ඇවිල්ලිවලා තමන්ගේ ළමයව තමන්ගේ අතින්ම දූෂණය වෙච්ච කතාවක් මේක. ඔයා දැනගෙන හිටියද මේ කතාව එහෙම කතාවක් කියලා? නෑ නේද? පොඩි උන් ගෙයි දමා උන්ගේ අප්පත් මෙදා. ඒක නිකන් කියන්නේ පිටගෙනෙක් කියනවා වගේ. යකෝ තමන්ගේ ළමයින්ම ගේ අස්සේ දාගෙන ඉවල්ලා මේ බලාගෙන ඉන්න එක රහ මෙරේ කිමිදිලා හරියට නාලාගිරි වගේ ගෙදරට ඇවිල්ලා තමන්ගේ දුවම තාත්තා විසින් දූෂණය කරන කතාවක් මේ කියන්නේ. සමාවයන් දුවේ කියලා මේක පටන් ගන්න හේතුව ඒක තමයි. ඉතින් මානසික තමසේ මහා ඩයලොග් මම දන්නේ ඇත්තටම ඉවල්ලා මේ ඒ කියන්නේ වෙනම මේ වගේ ලියන දේවල් ඉවල්ලා මේක පොතක් ගහන්න පුළුවන් ඩයලොග් තමයි. පොතක් ගැවුවොත් එimhe ඕක සෙල් කරන්න පුළුවන් ලොවෙත්. මම දන්නේ රයින් කරලා තියෙනවා. මාර රයිමින් කියන්නේ එලිසම ගලපන එක. එලිසම ගලපලා තියෙනවා සුපිරිය තමයි. සුදුමැලි මල් පරණ වෙන්න නොදී කරම් පරම. කමා වෙලා දියේ දුවේ උඹේ සිවුම ආභරණ. වෙන රටක ඉදෙනවා නම් වේලක් වී තාත්තගේ හව් හරන. උඹ ඇවිත් අහනවා මගෙන් ඇයි අම්මගේ පින්තූර අච්චර පරණ. සුදුමැලි වෙලා කියන්නේ බය වෙලා කියන එක තේරෙන්නේ. පර වෙන්න නොදී කරම් පරම. පර වෙන්න කියන්නේ මල පර වෙනවා කියන්නේ ඕ මරන්නේ. කමා වෙලා දියන් දුවේ උඹේ සිවුම ආභරණ. මොකද්ද මේ සිවුම ආභරණයක් කියලාන්නේ? ඒ කියන්නේ මේගොල්ලෝ දුප්පත් ආභරණ කියන්නේ මේ දාගෙන ඉන්න මේ රත්තරන් බඩුවේම නෑ. කමා වෙනවා කියන්නේ ගිහිලිවලා මේ කමා වෙන්නේ දෙවියන් ගාව ගිහිලිවල ඔය ක්‍රිස්තියානි අය දන්නවා කමා වෙනවා කියන්නේ මේ ඒගොල්ලන් කරපු වරදවට සමාවිල්ලන එක. සමාවිල්ලන එකට තමයි කමා වෙලා ඉවරලා මේක වරදක් කරන්නේ මට සමා වෙන්න කියලා කියන්නේ. කමා වෙලා දියන් දුවේ උඹේ සිවුම් ආභරණ. සිවුම් ආභරණ. ඒ කියන්නේ මොකද්ද මේ? මේකෙන් අදහස් කරන්නේ මේ මං හිතන විදියට මේ මං හිතන විදියට වෙලා මේකේ ළමයා තාම පොඩි සාමාන්‍ය කන්‍යාවිය එයාගේ මේ කන්‍යාභාවය තමයි මේ තාත්තා විරිමතින් ඇවිල්ලා මේ දුවගෙන් ඉල්ලන්නේ. ඉතින් වෙන රටක ඉදෙනවා නම් වේලක් වී තාත්තගේ හව් හරන. මේගොල්ලන්ගේ ගෙදර බත ඉදෙන්නේ වේලක් වෙලා ඉදෙන්නේ වෙන රටක ඉදෙන්නේ. වෙන රටක ඉදෙන්නේ කියන්නේ මේගොල්ලන්ට සල්ලි ඉන්නේ කන්න අම්මා එවන්නේ. ඒක තමයි කියන්නේ ඉදෙන බත වෙන රටකින් එන්නේ කියලා. එහෙම ඉදුණට තාත්තා තමයි උඹලව බලාගන්නේ. එකම හරන තාත්තා තමයි උඹලව බලාගන්නේ. ඉතින් එහෙම වෙලා උඹ ඇවිත් අහනවා මගෙන් ඇයි අම්මගේ පින්තූර අච්චර පරණ. මේ දුව ඇවිල්ලා අහනවා අර ගෙදර තියෙන පින්තූරය ඇයි තාත්තේ අච්චර පරණ. තාම පරණ පින්තූරයක් තියෙන්නේ කියන්නේ. මේ පින්තූරේ පරණ නිසා දහන්නේ නැහැ. ඒක කියන්නේ තාම අම්මා රට ගිහිල්ලා අවුරුදු ගානකින් ලංකාවට ඇවිල්ලා නැහැ. මේ මගේ තේරුම අනුව මේ කියන දෙයක් මං හිතන්නේ මේක හරිනම් මට මේක කමෙන්ට් කරන්න මේක හරි කියලා ඉවරලා නැත්තම් මේක ලියපු කෙනා හෝ නැත්තම් එයාගේ අදහස නැත්තම් ඔයගලන්ට දැනෙන අදහස් මේකට කමෙන්ට් කරන්න. මම මේ සිංහල ඉවරලා පද කඩලා ඉවරලා මම කියන්නේ මීනින් එක තමයි ගන්නෙ. හරිද? මම මෙච්චර ලොකුම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. ඒක සමහර ආටිස්ලා කියනවා මේ ඔය ගොඩක් අය ඉවරලා සින්දු වල මීනින් එක ඉවරලා ඒගොල්ලන් කියන්න කැමති නැත්තේ ඒගොල්ලන්ගේ ඔඩියන්ස් එක මිස් වෙනවා. ඒ කියන්නේ මම සමහර ආටිස්ලාගෙන් අහලා තියෙන ඉවරලා මෙහෙම වැඩක් කරනකොට ඒගොල්ලන් කියන්නේ එතකොට මචං එහෙම එක එක්කෙනා තේරුම් ගන්න විදියට එහෙම දෙන්න කියලා. ඒ වුණාට මෙලෝදියක් තේරෙන්නේ නැති අයට තමයි මේක කියන්නේ. මෙහෙම ඒ කියන්නේ තේරුමක්වත් බලන්නේ නැති කට්ටියට තමයි මේක මේ එක්ස්ප්ලেইন කරන්නේ. තාම ඇයි අම්මා ලංකාවට ආවේ නැත්තේ කියලා ඒක තමයි මේ කියන්නේ. මම හිතන්නේ මේ කොන්සෙප්ට් එක මේ බලපු කට්ටියවත් මම හිතන්නේ මේක තේරුම දන්නේ නැති වෙදි මේ සින්දු එක දුවේ මොකක් හරි එහෙම දුවට කියන එකක් කියලා වෙන්නේ නැති තේරුම් අරන් ඇත්තේ. අනිත් එක හේතුව තමයි මේ මොකෝ මේක පොඩ්ඩක් ස්පීඩ් යන සින්දුවක් එකේ ඉවරලා ස්පීඩ් කරලා කොහොමද කියන්නේ. ඒක හැටිනේ. ඉතින් ඒක එකපාර ඉවරලා
එක ස්නැප් එකකින් ඉවල්ලා මේ ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ ඉවල්ලා මේක කියන්නේ කියලා මොකද මේගොල්ලන්ගේ ඔඩියන්ස් එකෝස්ටික් වයිබ් එකකට ආපු කට්ටිය මම දන්නෝ චරිත හොයාගෙන ආපු කට්ටිය තමයි මේ රැප් ෆෑන්ලා එකෝස්ටික් ෆෑන්ලා දෙගොල්ලොම ඇවිල්ලා ඇති මේ කොන්සර්ට් එක මං හිතන විදියට. ඒ වුණාට මේ කියන වචනවල තේරුම හරියට ඉවල්ලා ඒ කියන සුණංගුවෙන් ඉවල්ලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ලෝයි. පුවේනි කොන්සර්ට් එක ගෑල්ලාමයි තමයි මං හිතන්නේ දන්නේ විදියට කෙල්ල තමයි වැඩියෙන් වෙන්නේ. හරිද? ඉතින් මා රාසයි ඉතින් මේ මියුසික් මේ ටේස්ට් එකට තමයි ඉතින් එන්නේ ඇත්තටම. එහෙම කෙල්ල කොල්ල නෑ. ඉතින් කොල්ලොත් එනවා ඒ වගේම මං කියන්නේ බහුතරේ එහෙමයි. ඉතින් මොකද මේ ලංකාවේ වැඩිපුර ඉතින් ජනගහන ඉන්නෙත් ගෑනු අය තමයි. ඉතින් වැඩිපුර ඉන්නත් ඕනේ ගෑනු අය තමයි. ඒක හරි කොහොම හරි මියුසික් ටේස්ට් එක අනුව ඉවල්ලා මේක පට්ට පුවේනි කොන්සර්ට් එකට ගිහිල්ලා බලනකොට ඒගොල්ලන්ගේ හැම අයිකන් එකක් ගන්න ඉවල්ලා ඒගොල්ලන් මීන් කරන දෙයක් තියෙනවා. ඕගලන් අර සමහරට ස්ක්‍රීන් එකේ දාන ඒ දේවල් වල වුණත් සෑහෙන මිනිහේ ඔයිට කලින් පුවේනි කොන්සර්ට් එකේම ඔය රවිජේ තමයි ආර්ට් වර්ක් කරේ. මේක මාර දුක කතාවක් මට රවිජේව මතක් කරන්න ඕනේ. මේ මගේ මං හිතන්නේ මේ ලංකාවේ එකෝස්ටික් සහ රැප් කියන එක හොඳටම කලබ් කරේ රවිජේ සහ චරිත. ඒක පට්ටම ලෙවල් එකකට අරන් ගියා. ඒ ෆෑන්ලා අපි බලාගෙන ඉන්නවා. ඒ වගේ මියුසික් මාර සින්දු ටිකක් කරේ. ආයේ ඒ වගේ ඒවා ඉන්නේ නැති වෙයි නේද කියලා ඉවල්ලා තමයි හිතන්න තියෙන්නේ. ඔබ දෙන්න කරන්නේ නැහැ අය. එහෙම කතාවක් තියෙන්නේ. මං අද දැක්ක ඉවල්ලා රවිජේ යන්න මේ ෆිල්ම් පැත් අත ගහලා තියෙනවා. රවිජේ බෙස්ට් ඔෆ් ද ලක් මචං උඹගේ රැපින් වලිනුත් උඹගේ ලිරික්ස් වලිනුත් උඹ මාර ගේම් එකක් කරාම ඒ වගේම උඹගේ ආර්ට් වර්ක් වලින් කවුරුත් දන්න කුයිනේ කොන්සර්ට් එකේ ඔය යන ඔක්කොම ආර්ට් වර්ක් කරේ රවිජේ. හොඳ වැට්ටෙක් තමයි රවිජේ කියන්නේ. ඉතින් මිනිහා තනිකර කලාකාරයෙක් තමයි ඇත්තම කියනවා. රවිජේ බෙස්ට් ඔෆ් ද ලක් මචං මේ උඹ යුකිත් එක්ක වැඩ කරනවා එළගිරි ඕගොල්ලන් අපි ෆෑන්ලා. ඕගොල්ලන් තරහ වෙන්න පුළුවන් මේ අපි ෆෑන්ලා විදියට ඉවල්ලා මේ කියන්නේ. තරහ නෙමෙයි. ඒගොල්ලන්ගේ මත වේද අනුව ඒගොල්ලන් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. මේ එකක් නැතිද පර්සනලිටි. ඒක මේ අපි ෆෑන්ලා වශයෙන් ඉතින් බෙස්ට් ඔෆ් ද ලක් රවිජේ. ඊළඟ එක ගහනවා මාහර බාස් ටිකක් ගහනවා ආයි පිස්සු හැදෙනවා. මේවා ඒ කියන්නේ ග්‍රැමර් පැත්තෙන් බලනොනම් මේවා පට්ටම බාස්නේ. හොඳට බලන්න මේ මොනවාද කියලා තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඇයි තාත්තේ ඇස ඔච්චර බරම? ඇයි තාත්තේ අම්මා අරම? මම බිව්ව තරම දුවේ සෙනෙහස වංග කිරියා ප්‍රහේලිකාවක් ඉසනන සරණ ඈ කොහේ ගිහින් බය ගුලී වේද පාරබුලයේ දුක තුනී වේද ඇහි අගින් යථාර්ථයක් වෙහි වැඩි තොල ළඟ උනී වේද සමා වෙලා හිනාවය නුඹ ශ්‍රියාකාන්තාවක් කුලීගේක කොහොමද ග්‍රැමර් වලින් වල රයිම් කරනවා කියන්නේ පෑනින් කරන විප්ලවය මගේ වචනෙන් කිව්වොත් එහෙම විප්ලවවාදී තමයි මම දකින්නේ මේ පෑනින් විප්ලව කරන මානසික එයා ඒ තෝරගත්තු එයා ඒ රෙප්‍රසන්ට් කරන එයාගේ ආර්ට් එකේ කල්ට් එකේ ඉතින් ඒක සෙට් වෙන කට්ටියක් ඉන්න පුළුවන් සෙට් වෙන්නේ නැති අය වෙන්න පුළුවන් මේක තේරෙන්නේ නැති අය වෙන්න පුළුවන් ඒක සමහර විට අර මොකෝ ළඟ චරවර ගාලි වල්ලා මේක shopping කියනවා shopping කියන්නේ chop කරනවා කියන්නේ අර vegetable chop කරන්නේ අන්න ඒ මීනින් එක තමයි chopping කියන්නේ චකපක ගහලා ඒක sound එකට නෙමෙයි ඔය කරන්නේ හරිද ඒ sound එකනේ මුලින්ම අල්ලන්නේ රයින් කරනවා රයින් කිරිල්ලයි සවුන්ඩ් එක. ඔච්චර ස්පීඩ් යනකොට ඉවල එකපාර අල්ලගන්න බෑ අපිට උනත්. අපි කියලා ලිරික්ස් බලලා තමයි ඉතින් බලමු අපි මේ තේරුම් මොකද්ද කියලා. ඇයි තාත්තේ ඇස් ඔච්චර බරම ඇයි තාත්තේ අම්මා අරම. ඇයි තාත්තා ගෑස් බර. තාත්තා හැමදාම බොන නිසා බං. ඇයි තාත්තේ අම්මා අරම. ඇයි තාත්තේ අර පරණ වෙලා ඇයි අම්මා එහෙම එන්නේ නැත්තේ. මං බිව්ව තරම දුවේ සෙනෙහස වංග කිරියා. දුවේ මට තේරෙනවා උඹේ දුක මම ඔය ප්‍රශ්නත් එක්ක තමයි මෙච්චර බොන්නේ. ඉතින් මේ දුවේ මේ සෙනෙහස නැත්තම් දුවේ මේ ආදරේ කියන එක මට වංග කිරියා. ආදරේ තමයි මේ මනුස්සයාගේ හැඟීම් එක්ක උන වරදක් තමයි මේක විස්තර කරන්නේ. ඉතින් ප්‍රහේලිකාවත් තිසරණ සරණ ප්‍රහේලිකාවත් තිසරණ සරණ කියන්නේ මේක මට ප්‍රහේලිකාවක් තිසරණ සරණ මේ කියොත් තමයි මේ නිවන් අවබෝධ වෙනවා කියන්නේ. ඊළඟ බාරකේ කියනවා කොහේ ගිහින් බය ගුලී වේද ඈ කොහේ ගිහින් බය ගුලී වේද ඔයා කොහේ ගියා තාම පොඩි මේ ගේ ඇස්සෙම තමයි ගුලි වෙන්නේ මෙයා බය වුණාම කොහේ යන්න කියලා එයා ළමයා ඉතින් මේ ගේ ඇතුළේම තමයි ගුලි වෙන්නේ තියෙන්නේ සමහරට අදක්කට වෙලා බයේ ගුලි වෙලා ඉන්නත් ඇති ළමයා එනකොට ඒ කියන්නේ ඒකනේ ඉස්සර අම්මත් එක්ක නිදාගත්තු ඔයා දැන් බයේ ඉවල ගුලි වෙලා මහරයට ඉවල මේ හැරන් ඉන්න නිදි වරාගෙන කියලා ඈ කොහේ ගිහින් බය ගුලි වේද ඉතින් ඔයා කොහේ ගිහිල්ලිවල මේ කොහේ කියලා යන්නද දුවේ පාරපොලයේ දුක තුනී වේද ඇහි අගින් යථාර්ථයක් වෙහි වැඩි තොල්ල ළඟ උනී වේද සමා වෙලා හිනාවයන් ඔබ ශ්‍රියාකාන්තාව කුලීගේ පාරපුලයේ දුක තුනී වේද මේ ඔයාගේ ලය කියන්නේ පපුව හදවත ඔයාට මේ පාර ඔයා මම මේ හිතට ඔයාට දුන්න දුක මේක තුනී වෙලා යයිද
අහනවා තාත්තා දුවගෙන් මේක නැති වෙලා යයිද කවදා හරි ඔයාට දන්නවා මේක මාරවා වෙච්ච වරදක් මගේ අතින් කියලා. ඇහි යකින් යථාර්ථයක් වැටි තොල ළඟ උණී බේද. මේ ඇස් අගින් මේ කඳුළු වැක්කිරිලා මේ තොල ළඟ නතර වෙනවා. වැටිලා තොල ළඟ උණී බේද. මේ තොල ළඟ වැටිලා ඉවරලා ඒ කඳුළු අහනවලු මේක මාර බේද කරනවා. මේක මාර මේ වැටෙන කඳුළු මේක මේ මාර ප්‍රශ්නයක් බේද කරනවා මේක. හරිද? සමාවෙලා හිනාවයන් නුඹ ශ්‍රියාකාන්තාවක් කුලීකේක. සමාවයන් දුවේ. නුඹ ශ්‍රියාකාන්තාව මේ ගෙදරට ඔබ තමා ඒකම ශ්‍රියාකාන්තාව. ගෙදර ශ්‍රියාකාන්තාව කියන එක දන්නවනේ. ඒක වාසනාව ගෙනිනවා කියන අර එහෙම කියනවනේ. ශ්‍රියාකාන්තාව ඔබ තමා මේ ගෙදර ශ්‍රියාකාන්තාව ඔබ තමා මේ ගෙදර වාසනාව. ඒ වුණාට මේගොල්ලන් තාම ඉන්නේ කුලීකේක. ඒකල සාහය මම දන්නවා නෙවෙයි මේක කුලීකයා. නික්ම යන්නම් ජීවිතේ වරද කරන් මගේ උරුමයන් කරුමයන්. මේ මොකද්ද කියන්නේ? මම දන්නවා මේ කරපු මේකම සාහසයක් මේක කරපු මාර පවක් මේක කරපු මේක ලොකු වරදක් කළා දින මම දන්නවා මේක පොඩි දෙයක් නෙවෙයි කියලා. නෙවෙයි මේක සුළු දෙයක්. නික්ම යන්නම් ජීවිතේ වරද කරන් මගේ උරුමයක් කරුමයක්. ඒ කියන්නේ මම මැරිලා ඒ කවදා හරි මම දන්නවා මේක මම කරපු වරදක් කියලා. මේක මට උරුමයි. උන්ගේ දෙපා ළඟ අන නම දින්නට අනකලා පව් දෙන දෙයක්. මතකයි හැම වාරයක්ම පාසා දකින්න බුදුගයක්. අග්නි මහා වරුසාව රහමෙර සිදුවා මෝහයක්. පියෙකු දායාද නෙළුවා නම් මවකට ද්‍රෝහිමයක්. මේ මොනවද මේ කියන්නේ? මතකයි හැම වාරයක්ම පාසා දකින්න බුදුගයක්. මම දන්නවා මම වැරද්දක් කරේ. මගේ දැන් හිත ඉල්ලන්නේ මේ වරද්දට සමාව දෙන්න. මම හැම වෙලාවෙම මම දකින්න ඕනේ බුදුගයක්. ඒ වගේම දෙපා ළඟ අන නම දින්නට අනකලා පව් දෙන දෙයක්. ඒ කියන්නේ මේ දකින්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මම දන්නවා මගේ මේ හිත කියනවා ඉල වැඳපන් ඔබ කියලා බුදුහාමුදුරන්ට. වැරදක් කරා නම් ඔබ වැඳපන්. ඔබ මේක හැමදාම දකින වාරයක් පාසම ඔබ වඳින්න ඕනේ. මොකද ඔබ කරලා තියෙන ලොකු වරදක්. දැන් ගිහිල්ලා වඳින්න කියලා මේ තාත්තගේ හිතම කියනවලු. ගිහිල්ලා. ඉතින් එයා කැමති ඒ වරදිවල පව හොදගන්න. ඒ කියන්නේ මේ පව දුනී කරගන්න නැත්නම් පව නැති කරගන්න. කැමති. ඉතින් එයා දකින හැම වාරයක්ම ආසයි එයා ඒ කියන්නේ දැන් එයාගේ එකම මේ පව ගෙවා ගන්න එයා බලාපොරොත්තු වෙන්නේ බුදු ගයක් ගාව හරි ගිහිල්ලා බුදුන් ළඟ ගිහිල්ලා මේ පව කමාව කරගන්න. ඉතින් අග්නි මහවරුසා රහමෙර සිඳුවා මෝහයක්. අග්නි කියන්නේ කිනි. මහවරුසාවක් කියන්නේ ලොකු ඇස්සක්. රහමෙර සිඳුවා මෝහයක්. ඒ රහමෙර සිඳුවා කියන්නේ මෙයා මේ බීලා ඉන්නේ. රහමෙර කියන්නේ අරක්කු බොන එක. අරක්කු වලින් මේ බීපු දෙයින් මෝහයක්ම ඇව්වේ. ඒ කියන්නේ මේක මවලා තියෙන මේක බොරු දෙයක්. ඒ කියන්නේ මට මේ හැංගීම් එක්කලා ඉවරලා මේක කරලා තියෙන ලොකු මවාපෑමක් කරේ මට. මෙයා කියන්නේ මෙයාගේ වරද මෙයා මේ හේතුව කියන්නේ මේ. පියෙකු දායාද නෙළුවා නම් මවකට ද්‍රෝහිමය. මට සමාවයන් කනාතයන් කළා මම පමාවයන් කිව්වා උඹ. මුවාවයන් ගුහාවෙන් ඇයි ඔය තුවාලයන් නුරාවෙන් කිව්වේ මම. කනාතයන් කියන වචනේ නම් තේරුම මන් දන්නේ නැහැ. කවුරු හරි දන්නවනම් කියලා කමෙන්ට් එකක් දාන්න. මේ මට තේරෙන දේ තමයි මේ ඉතුරු දේවල් ඉවරලා මේක විතරයි මිස් වෙච්ච වචනේ මට ඒක මට හොයාගන්න බැරි වුණා. රයිට්. ඉතින් පියෙකු දායාද නෙළුවා නම් මවකට ද්‍රෝහිමයක්. ඉතින් මේ තාත්තා කෙනෙක් වෙලා ඉවරලා මේක හම්බුන දායාදේ මම ඔබේ අම්මට ඉවරලා මම ද්‍රෝහි වෙච්ච එක නම ඔබේ අම්මට වැරද්දක් කරේ. ඉතින් අම්මගේ මේ ළමයින්ට කරපු වරද්දක් තාත්තා මට සමා වෙන්න. මම පමායන් කිව්වා ඔබ. මම කිව්වා පොඩ්ඩක් පමා වෙන්න ස්ලෝ වෙන්න නැත්නම් හිමින් පමායන් කිව්වා. මුවාවෙන් ගුහාවෙන් ඇයි ඔය තුවාලෙන් නුරාවෙන් කිව්වා මම. මේක මට තේරෙන විදියට මේක මෙහෙමනේ දන්නේ මේක හරි තේරුම වල දාන්න මට තේරෙන විදියට වල නුරාවේ කියන්නේ රාගික හැඟීම. හරිද? රාගික හැඟීම තරම් නුරාවෙන් කියන්නේ. එතකොට මම පමාවෙන් හිමින් කියලා කිව්වලු. මුවාවෙන් ගුහාවෙන් ඇයි ඔය තුවාලයන් නුරාවෙන් කිව්වා මම. ඔබ හැංගිලා ගුහාවක හැංගෙනවා වගේ ඇයි ඔය තුවාලෙන් නුරාවෙන්. ඔබට මේක තුවාලයක් වෙලා තින්නේ ඒ වගේම නුරාවේ. මේක රාගික හැඟීමක්. කිව්වා මම. අන්න කියනවා මම ඇහි ආරාධනයක් ගංගාවක රළ සැලෙන රගින්. ඒ කියන්නේ මේක මාර මීනින් එකක් දෙන්නේ. මට මේ තේරෙන එක හරිනම් ඒක පට්ටම මීනින් එකක් දෙන්නේ. මිනිසු කියන එක ඉවරලා දැන් මිනිසු ඉපදිලා තියෙන ඉවරලා කවුරුණත් ඉවරලා හැංගීම් දැරීම එක්කන ඒක පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඒ ළමයා දූෂණය වෙන්න පුළුවන්. ඒ වුණාට එයාට දැනෙනවනේ දෙයක්. ඒක ෆීලින් එකක් එක්ක නෙන්නේ. ඒ ෆීලින් එකට එයත් ඒකේ ඒ ෆීලින් එකට කැමැත්තක් තියෙනවා. ඒ වුණාට ඒකට බයකුත් තියෙනවා. මේක මොකක්ද කියන එක තේරෙන්නේ නැහනේ. ඒක මේ ඉතින් අන්න ඒක තමයි කියන්නේ.
මුවාවෙන් ගොහෙන් ඇහි ආරාධනයක් මේ ඇසලින් ආරාධනයක් කරනවා ගංගාවක රළ සැලෙන රඟින් ඒ කියන්නේ හරියට ඉවල ගංගාවක මේ රැල්ල ගහනවා වගේ ඉවල පැද්දෙනවා වගේ එකෙන් තමයි මේ මීන් කරන එක තේරෙනවනේ නේ ඉතින් මේකෙන් මේක මෙච්චර මීන් කරන්න ඉවල මේක එනම් චාටර් වැඩක් නිසා ඉවල මීන් කරන්න නැත්නම් මේ උඹේ තාත්තා යූරක ඕදුරක් නැහැ තවත් උඹට මගේ උඹේ තාත්තා යූරක් ඕදුරක් නෑ තවත් උඹට මගෙන් ඔව් මේක ගඟක් වගේ තාත්තා ඉවල්ලා මේක මවනවා ඒ කියන්නේ මේක මේ වරද නම් වරද කරන එක නම් මේ වරද කියන එක ඉවල්ලා මේ ගඟක් නම් ඒක ඉවුර තියෙන්නේ වටේට ඒ කියන්නේ උඹට මේ වරද කියන එකෙන් උඹට වැටුණා නම් මේකෙන් ගැලවීමකුත් නෑ එළියට මොකද වටේම ඉන්නේ උඹ පාරිසම් කරන් ඉන්නේ මේ තාත්තා කියන එක මාර උපමාවක් මේක මාර ලස්සනට උපමා කරලා තියෙනවා මේ ඒක හිතලා තියෙනවා කියන්නේ මානසික ධම්සේ කොහොමද මේ හිතුවේ සිරාවට පැනයක් නම් හුස්ම හොයනවා දියබාගේ ඒ කියන්නේ යුක්තිය පැනයක් නම් මේක මං හරි වැරද්ද මේක මං හරි කියලා වල try කරනවා නම් මේක මං හොයනවා මේක හොයනවා කියන්නේ ඒක දියබාගේ හොයනවා වගේ දියබාගෙන් කියන්නේ ඒක දියබාගේ කියන්නේ මොකද්ද මුහුදේ දියම කියන්නේ නොපෙනෙන දුර එතකොට ඉවල්ලා වැඩක් නෑනේ මේක හොයනවා කියන්නේ මේකට ඉවල්ලා සාධාරණයක් මම හොයනවා කියන්නේ නෑ මේක මං හරි කියලා ඉවල්ලා හොයනවා නම් ඒක වැඩක් නැති දෙයක් කියන එක තමයි දියබෙන් නිකන් දියබ වගේ හරිද දියබ අගෙන් කියන්නේ අයිනේ දියබේ අගිස්සක් හොයන්න පුළුවන්ද දියබ කියන්නේ අර මොහොතේ වෙන දියබ ඒකේ අගිස්සක් හොයන්න බෑනේ ඒක තමයි කියන්නේ ඒක නෑ කියන එක ඒක හොයන්න බැරි වැඩක් මින් මතුවටත් මේක මාර ලස්සනයි ඉවර කරනවා ඒ වචන ටික අන්තිමට මේ රැප් එක ඉවර කරන එකකින් හරියට ඇහුවනම් මේක මාර ලස්සනයි වචන නම් වචන බොහුණා ඉම්මතු පයවත් ඔබ හොදන්න එපා දුවේ මේ ගලන ගගේ ඉතින් මගේ ප්‍රාර්ථනාව මෙච්චරයි දුවේ මේ මගින් අතින් වරදක් උනේ ආයි කවදාව ඉන්නතු ಜಾතිවත් මේ වරදේ පැටලෙන්න මේ වගේ ගඟක් නම් මේක වරදන මේ කකුලවත් හොදන්න එපා මේ වරදක් නම් ඒක නිකන් ලස්සනට කියනවා ඒක නිකන් ෆීල් වෙන්නේ නිකන් මේ වගේ තාත්තා කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් කවදාකවත් වෙන්න තියන්නවත් එපා මේ ಜಾතිවත් උඹට සමහරට කියන්නේ මම උඹට ආදරේ ඒ වුණාට ಜಾතිවත් හම්බ වෙන්න එපා වගේ මීනින් නේකුත් මම මේ වගේ පව්කාර තාත්තා කියන්නේ යා වැරදක් කළා දෙන්නේ මේ වගේ පව්කාර තාත්තා කෙනෙක් නිසා ඉවල උඹ මේක ගඟක් නම් මේක පෙවුනට ලස්සනයි නම් ලස්සන වුණාට ඔබ මේක කකුලක්වත් හොදන්න එපා කවදාවත් කියලා කියනවා. කකුල හොදනවා අපි මොනකට හොදනවා මේ කකුල හොදනවා කියන්නේ කකුලේ ගෑවෙන්නේ කුණු. ඉතින් ඒ කකුලවත් හොදන්න එපා කියන එක තමයි මෙයා කියන්නේ. ඉතින් මේක පට්ටම රැප් එකක් මේක පට්ටම සින්දුවක් අහලා බලන්න මේක අහපු කෙනෙක් ඉන්නනම් මුලින්දලා මේ තේරුමින් පස්සේ හරි ඉවල අනිවාර්යෙන් ගිහිල්ලා හයි මොකෝ ඒ තරමට ඉවල්ලා මේක සුපිරි ආර්ට් පීස් එකක් ආර්ට් වර්ක් මේක සුපිරි වැඩක් මේක සුපිරි ප්‍රොඩක්ෂන් එකක් මේක සුපිරි රයිටිං ස්කිල් තියෙනවා මේක සුපිරි මේක මාර නෙක්ස්ට් ලෙවල් වැඩක්. ඉතින් මේක බලන්න ගිහිල්ලා මේක බලලා අහන්න ඔයා දන්න හැමෝටම මේක කියන්න මේ වගේ තේරුමක් තියෙන කියලා. මොකද තේරුම් හොයන එකේ මාර ත්‍රිල් එකක් තියෙන කට්ටියක් ඉන්නවා. වෙනම කට්ටියක් ඉන්නවා තේරුම් හොයනවා. සින්දුවල මාත් ඒ වගේ මිනිස්සෙක් තමයි මොකක් හරි හැමදේම කියලා මොකෝ සින්දුවක් ක්ලියර් මිනිස්සෙක් කියලා නිකන් කියන්නේ මෙහෙමයි මාස ඔඩියන්ස් එකට ගහන සින්දු තියෙනවා එතකොට ඉවල වෙන සෙට් එකකට ගහන ඉන්නවා ඉතින් ඒකයි මම කිව්වේ මේක පටන් ගන්න උනන ප්‍රබුද්ධ සෙට් එකට ගහපු සින්දු තමයි මේවා මොකද එකපාරක් ඉවල්ලා මේ මානසිකලාගේ ඉවල්ලා පළවෙනි සෝන් එක පළවෙනි සෝන් එකනේ සෝරි මේගොල්ලන්ගේ දෙවියන් බාරට ඉවල්ලා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර කමෙන්ට් කරනවා ඒක කොච්චර ඇචීව්මන්ට් එකක්ද මොකෝ සිංහල සාහිත්‍යයේ මහාචාර්යවරයෙක් ඇවිල්ලා ඉවල්ලා මේ රැප් කියන මේ අලුත්ම ආපු දෙයකට ඉවල්ලා මේගොල්ලන්ගේ අගය කිරීම ඒගොල්ලන්ට නිකන් ඒක අවෝඩ් එකක් හම්බුණා වගේ තමයි කමෙන්ට් එක ඇත්තටම මේගොල්ලන් මාර ග්‍රැමටික් යූස් කරන ලිරික්ස් ඉතින් එහෙම ලියපු එක්කෙනෙක් තමයි මේ මානසික කියන්නේ තව තියෙනවා සින්දු මේ වගේ ඉතින් මං ඔයගලන්ට ඉස්සරහට අරන් ගෙන්නම් ඔයාලට මොකද හිතුනේ මේ සින්දු ඔයගලන් හිතුවද මේ වගේ තේරුමක් තියෙනවයි කියලා චරිතක මියුසික් වලට ආසය රැප් මියුසික් වලට ආසය නැත්තම් ඔය දෙකටම මේ නැතුව මේකට අලුතෙන්ම ආපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම අහන්න මේක මරු සින්දුවක් මේක දැනගන්න ඕන සින්දුවක් මේක මොකද මේකේ අන්තිමට ඉවල්ලා මේක මාර ලස්සනයි ආර්ට් කියන්නේ ඒකයි කලාව අන්තිමට කුවේනි කොන්සර්ට් එකේ මේ සින්දු ඉවර වෙච්ච ගමන් ස්ක්‍රීන් එක වදින්නේ මොකද්ද කියලා බලන්න හරිද ඊළ බලලා ඉවල්ලා මේකට කමෙන්ට් එකක් දාන්න
ඒක මාර මැසේජ් එකක් දෙන්නේ මම කියන්නේ මොකද්ද කියලා අනිවාර්යෙන් බලන්න. මොකද මේ මනුස්සයර මට තව view එකක් හරි කරලා දෙන්න ඕනේ. බලලා ඉවරලා කියන්න කොච්චර ඒ කියන්නේ ඒගොල්ලන් හැම තැනින්ම ඉවරලා මේක කොච්චර කල්පනා කරලාද ඒගොල්ලන් කොන්සර්ට් එකක් කරන්න කියන එක ඕගොල්ලන්ට තේරෙන්නේ. පොඩි පිරිසක් හරි කමන්නේ පොඩි දෙනෙක් හරි මේව දැනගත්තම එළකිරි. මට වෙන මොකුත් ඕනේ නැහැ මේ හොඳ මිනිස්සුන්ට ඒ කියන්නේ හොඳ දේවල් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ මේ වගේ වැඩ ඉන්නවා කියන එක. මේ මාස් ඔඩියන්ස් දන්නේ නැහැ. මාස් ඔඩියන්ස් එකට මේක රීච් කරවන්න නෙමෙයි මේක සින්දුවේ තේරුමවත් මට රීච් කරගන්න තියෙනවනම් ඒක මේ එෆෙක්ට් එක හරු මට එච්චරයි කියන්නේ. මොකද සින්දුවක් අහන්න සමහරට අහන්න කැමති නැති වෙන්න පුළුවන් මේ මියුසික්. ඒක මිනිස්සුන්ගේ මියුසික් ෆේවරේෂන් වෙනයි. මට මේ වගේ තේරුමක් තියෙන වැඩක් කියලා ඉවල්ලා තේරුණාම මිනිස්සු බලනවනේ මොකද්ද කියලා. අන්න ඒ වගේ කට්ටියට තමයි මේක කරේ. අනිවාර්යෙන්ම බලන්න. බලලි බලලා මොකද කියලා ඔයගොල්ලන්ට තේරුණේ කියලා කමෙන්ට් කරන්න. වීඩියෝ එක අන්තිම වෙනකන් බලාගෙන හිටියට අහගෙන හිටපු ඔයාට thank you. එහෙනම් ජය වේවා. අපි කැපුණා.